සීබ්‍රා කියලා කියන්නේ ඇඟේ කළු ඉරි තියෙන සුදු පාට සතෙක්ද? එහෙම නැත්නම් ඇඟේ සුදු ඉරි තියෙන කළු පාට සතෙක්ද? යථාර්ථය කියලා කියන්නේ බොහෝ විට මේ අපට ඇහෙන සහ පෙනෙන දේවල් වලට. සංජානනය කියලා කියන්නේ ඉඳුරන් හරහා අපි ලබා ගන්නා අරමුණු අනුසාරයෙන් එක්තරා විදියකට යථාර්ථයක් අප තුළ නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලියකට. ඒ ගොඩාක් වෙලාවට අපි බොහෝ දෙනෙක් අපේ ඇසට පේන ඒ වගේම අපේ කනට ඇහෙන දේටත් රැවටෙනවා. ඒ කියන්නේ ඇසට පේන දේවල් එක්තරා විදියක මායාවක්. ඒ කවියෝ ඒ වගේම දාර්ශනිකයෝ අපේ ඇසට පේන දේවල් තුළින් බොහෝ දෙනෙක්ට නොපෙනෙන යථාර්ථයක් නිර්මාණය කරනවා. ඒ අය යථාර්ථය කියන මායාව යලි අපි ඉදිරියේම යථාර්ථයක් බවට පත් කරනවා. ඒ වගේම සමහර අය ප්‍රශ්න අහන්නේ තමන්ගේ ලොකුකම පෙන්නන ගමන්ම පිළිතුරු දෙන තැනත්තාව හාස්‍යයට හෝ අපහසුතාවයට ලක් කරන්නත් එක්ක. ඇත්තටම මේ කාගේවත් ඇඟේ තියෙන ඉරිවල පාට දැනගත්තා කියලා ඒකෙන් අපේ පාට දැන් තියනවට වඩා පැහැපත් වෙනවාද? අපි බලමු.